ඔයත් රිවර්ස්ටන් යන්න හිතාගෙන ඉන්නවද? නැත්නම් කලින් රිවර්ස්ටන් ඇවිල්ලා තියෙනවද? එහෙනම් ඔයාලා හැමෝටම මිස් වෙච්ච ලස්සන තැනක් තමයි ඉස්සරහින් පේන මානිගල කන්ද. මම රිවර්ස්ටන් ඇවිල්ලා නතර වුණේ ක්‍රිස්ටල් රිවර්ස්ටන් ඩෙක් කියන හොටෙල් එකේ. ඉතින් මේ ඉන්ෆිනිටි පූල් එකත් එක්ක ඉස්සරහින් පේන ලස්සන view එක තමයි මානිගල. මේ හොටෙල් එකේ කෑමත් එක්ක per person රුපියල් 8000ක් විතර වෙනවා. මානිගල කන්දත් බලන්න ඕන නිසාම තමයි මේ හොටෙල් එකේ ඇවිල්ලා මම නතර වුණේ. මේ හොටෙල් එකෙන් තමයි මානිගල හයික් එකත් මට ඕගනයිස් කරලා දුන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා මේ හොටෙල් එකේ ඉඳන් තියෙන view එක. මේ හොටෙල් එකේ ෆැසිලිටීස් නුත් හොඳයි. කෑමත් මාරම රහයි. මේ විදියට තමයි මානිගල හයික් එක යන්න තියෙන්නේ. හැබැයි මේක තනියම යන්න බෑ. ගයිඩ් කෙනෙක් එක්ක තමයි යන්න ඕන. මේක සාමාන්‍යයෙන් පැය 4ක 5ක විතර මොඩරේට් හයික් එක. මානිගල කියන්නේ සම්පූර්ණයෙන්ම කළු ගලක්. උඩ තියෙන්නේ තුනී පස් තට්ටුවක්. ඒක නිසා මේ වගේ තැනිතලා බිම් තමයි වටේටම තියෙන්නේ. ඒක නිසා මොන පැත්ත බැලුවත් හරිම ලස්සනයි. ඔයා දැනගෙන හිටියද මානිගල කන්දෙන් වැටෙන හෙවණැල්ල අනුව තමයි ඉස්සර මිනිස්සු වෙලාව කිව්වේ කියලා. ඒ වගේම තමයි රාවණා රජුණන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන නිසා රාවණා තැන්න කියලාත් කියනවා. මානිගල කන්ද මුදුනේ ඉඳන් ඇටන්වල ගම, රිවර්ස්ටන්, තුන්හිස්ගල, නකල්ස් කඳුවැටිය වගේ ගොඩක් දේවල් මාරම ලස්සනට මේ විදියට බලා ගන්න පුළුවන්.